අයිබෝන් වල හැමෝටම කස්ටමර් කෙනෙක් අපිට ගෙනල්ලා දුන්නා BNC ස්පීකර් එකක්. යාට FBT ටයිප් එකට බොක්ස් එකක් හදලා දෙන්න කියලා. මේ තියෙන ස්පීකර් එක මේකේ අන්බොක්සින් කරන්නයි හැදුවේ අපි. බොක්ස් එකේ වටේම ගහලා තියෙනවා මේක made in Italy කියලා. ඒකේ රැප් කරලා තියෙන විදිහ තමයි මේ. සාමාන්‍යයෙන් මේ ස්පීකර් එකේ මිල එක ස්පීකර් එක මිල රුපියල් ලක්ෂ 1.5ක මුදලක්. සාමාන්‍ය ස්පීකර් එකට ලක්ෂ 3ක් ගෙවලා තියෙනවා කස්ටමර්. අපි සප්ලයර්ටත් කතා කරලා ඇහුවා මේක මේ ඔරිජිනල් ඉටලි ස්පීකර් එකක්ද කොහොමද කියන කාරණේ. සප්ලයර් කිව්වෙත් මේක ඔරිජිනල් ඉටලි ස්පීකර් එකක්. එහෙම කියලා. සාමාන්‍යයෙන් ඔයාලගේ මොකක් හරි අදහසක් තියෙනවද මේකට ඒ ගෙවුන මුදලට මේක සාධාරණයිද? සාපේක්ෂව සාමාන්‍ය ලක්ෂ 1.5ක මුදලක් ගෙවලා මේ වගේ ස්පීකර් එකක් මිලදී අරගෙන ස්පීකරෙන් ලක්ෂ 1.5ට අදාළව යම් කිසි සහනයක් තියෙනවද අපිට දෙයක් කරගන්න පුළුවන් වෙන මට්ටමේ? මේ ස්පීකර් ගැන ඔයාලගේ අදහසක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මේකට බොක්ස් එක හැදෙන්නේ කොහොමද කියන කාරණේ. මේ සාමාන්‍යයෙන් බොක්ස් එක ගොඩක් පොඩියට තමයි කස්ටමර් ඉල්ලලා තියෙන්නේ. නිසා අපි බලමු මේ වීඩියෝ එක ඉස්සරහට කොහොමද මේකට බොක්ස් එක හැදුනේ කියලා. උනේ මේක ගොඩක් කම්පැක්ට් වෙච්ච බොක්ස් එකක් වෙන්න ඕනේ කියන කාරණේ. පොඩි බොක්ස් එකක් තමයි එයාට ඉල්ලන්නේ ලොකු අවුට්පුට් එකක් එක්ක. ඒක සාමාන්‍ය බබල් හදනක ඕනම කෙනෙකුට එන අභියෝගයක් තමයි ගොඩක් අර කස්ටමර්ස්ට මට ලොකු පෙට්ටිය එපා මට පොඩි පෙට්ටිය ඕනේ. එතකොට කුඩා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන උපරිම සීමාවක්. එතනින් එහාට බොක්ස් කුඩා කරන්නත් බෑ. ඊළඟට බොක්ස් ලොකු කරන්නත් බෑ. එතනින් එහාට ඒ දෙපැත්තටම යනවා සාමාන්‍යයෙන්. එතකොට ලොකු පෙට්ටිය හදුවේ කියලා ඕකේ අවුට්පුට් එක එන්නේ නැහැ. පොඩි පෙට්ටිය හදුවා කියලා බේස් අවුට්පුට් එක වෙන්නේ නැහැ. ස්පීකරේට අදාළ වෙන ලීටර් ගානට අදාළව තමයි බොක්ස් එක හැදෙන්නේ. ඉතින් සමහර ලාවට පොඩි කරලා බොක්ස් හදන්න උනහම ওই ප්‍රශ්නේ මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා සමහර බොක්ස් ප්ලෑන් තියෙනවා. ඒ පරිමාව එක්ක මේ හදන්න. ඉතින් ඒ වගේ බොක්ස් එකක් තමයි මේක. ඉතින් ටිකක් අමුතු බොක්ස් එකක්. ඔය FPT සිස්ටම් එකට ගියාටත් සාමාන්‍යයෙන් ඊටත් වඩා චුට්ටක් වෙනස්. ස්පීකර් එක එන්නේ පොළොව පැත්තෙන් යටට ලොකු අවුට්පුට් එකක් මේ බොක්ස් එකේ තියෙනවා. මේ සාමාන්‍යයෙන් හොඳ ලෝ එකක් ගන්න පුළුවන් බොක්ස් එකක් මේ බොක්ස් එක. මේ සාමාන්‍ය ඕපන් පින් වලට වඩා සාමාන්‍ය BNC මේ අපි දැන් මේ පාවිච්චි කරන ස්පීකර් එක දාලා හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ කියන්නේ මේ බොක්ස් ලෝඩුවක හිතා ගන්නත් බෑ සමහරලාට ලෝ එක ඉච්චර ලෝද කියලා. මේ තියෙන බොක්ස් එක අවසන් අධ්‍යයනයේ නිමා වෙන අවස්ථාව, ෆයිනල් කෝඩ් එක ගහලා ඒ ටික ෆිනිෂින් කරන අවස්ථාව. අපිට මේකේ වෙලාවත් එක්ක අවුට්ඩෝර් සවුන්ඩ් රෙකෝඩින් සවුන්ඩ් ටෙස්ට් එකක් නම් කරන්න බැරි වුණා. කස්ටමර්ගේ ගෙදරට නම් ගිහලා ඉන්ඩෝර් සවුන්ඩ් ටෙස්ටින් එකක් තමයි කරේ. ඇත්තටම ලොකු අවුට්පුට් එකක් තියෙන සාමාන්‍යයෙන් ඉන්ඩෝර් පොඩි තැනක නම් මේ වගේ දෙයක් අරින්න අමාරුයි සාමාන්‍යයෙන්. බලමු අපි ඉස්සරහට මේකේ මේ අවුට්ඩෝර් සවුන්ඩ් ටෙස්ටින් එකක් ඔයාලට කරලා කොහොමද රිසල්ට් එක කියලා අපි වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට.